ආයුෂ බොහෝ වේවා. ඔන්න ඔයාලව අද එක්කන් යන්නේ මේ පොළොන්නරුව හිඟුරක් ගොඩ තියෙන හිඟුරක් ගල පෞරාණික ස්ථානය. මේක ඉතා විශාල ගලක් තියෙන්නේ. මේකේ නටබුන් රාශියක් අද විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මෙතන ජනප්‍රවාදයේ හිඟුරක් ගල නැත්නම් හිඟුරක් ගල කුමාරයා නමිනුත් කියවෙනවා මිනිසුන් අතින්. අපි ගිහිල්ලා බලමු මේ ගැන හරියට කවුරු විස්තරයක් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. මෙතන කිසිම පුරාවිද්‍යා ස්මාරකයක් කිසිම දෙයක් මෙතන නැහැ දක්නට. මෙතන පසු කාලීනව මේ පෞරාණික ස්ථානයේ මෙතන කළුගල් කඩලා තියෙනවා. පේනවද? ඊටාම වැදගත් ස්ථානයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරපු අරහතුන් වහන්සේලා වැඩ සිටි මේක පෞරාණික ස්ථානයක්. අද මේක ඉතින් විනාශ වෙලාම ගිහිල්ලා මෙතන තියෙනවා උඩ චෛත්‍යයක්. ඒ තරම් ලස්සනයි මෙතන. එදා මෙතෙන්ද ඇතුල් වෙලා තියෙන්නේ මේ පිවිසුම් මාර්ගයෙන්ම තමයි. බලන්නකෝ පේන හැටි. අද ඉතින් ගොඩක් දුරට මේවා විනාශ වෙමින් පවතිනවා. මේ තනකොළ වැවිලා තියෙන්නේ උඩ තිබුණු ඉදිකිරීම මේ පල්ලෙහාට කඩම් වැටලා තිනවා. ඒ කඩම් වැටිච්ච ඒ වගේ gadol ඒ හැමදේම මේ ස්ථානේ තියෙනවා. දක්නට පේනවද ඔයාලට මේ? ඊට පස්සේ මේ ස්ථානට ඇතුල් වෙන්න බලන්න ඉතා ලස්සන පඩිපෙළක් එදා මෙම ස්ථානේ දක්නට තිබිලා තියෙනවා. මේ පඩිපෙළ දිගේ උඩට විදියට ගියාම තිබිලා තියෙන්නේ කුටි රහතන් වහන්සේලා හරි අරහතුන් වහන්සේලා හරි කවුරු හරි මෙතන විශේෂ කට්ටියක් වැඩ හිටලා තියෙනවා. ඒ හිටපු කුටි තමයි මේ තියෙන අද මේ කඩාන වෙඩිච්චුවේ තනකොළ පැලවිලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු චෛත්‍යයට ගිහිල්ලා පේනවද ඔයාලට? ඊටාම සුන්දර ලස්සන ස්ථානයක් මෙතන. විනාශ කරලා තියෙන්නේ. පේනවද මේ? හැමදැනම මේවා කාගේ හරි කැණීම් වලට ලක් වෙච්ච මේ. ඊට පස්සේ මෙතන තියෙන සුන්දර පොකුණක්. එදා දිය ගැනීම සඳහා භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ පොකුණ. මෙතන තිබිලා තියෙන චෛත්‍යය ඊටාම පෞරාණිකයි. මොකද මේ චෛත්‍යයේ වටේට
චෛත්‍ය ආරක්ෂාවට ගලින්ම තමයි ජලයේ බැස යන්න අර පේසා වලලු විදියට කපලා තියෙන්නේ. මම දැක්කේ ලංකාවේ තියෙන පේසා වලලු ගලින්ම කපපු චෛත්‍ය තමයි මේ හිඟුරක්ගල චෛත්‍ය. හැබැයි අද චෛත්‍ය විනාශ වෙලා ඉන්න මෙතන නව ඉදිකිරීමක් වෙලා තියෙනවා. මේ නව ඉදිකිරීම චෛත්‍ය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වනේ පේසාවල්ලු වගේ මේ ගලෙන්ම කපලා දිනවා කියලා. බලන්නකෝ මේ. මේක අක්කර 10 කට භූමි ප්‍රමාණයක තියෙන දැවැන්ත ඉදිකිරීමක්. මේ චෛත්‍ය වටේටම වලලු කපලා තියෙන්නේ මේ කළු ගලින්මයි වතුර බැහැගෙන යන්නේ. මේක බලන්න එනම නම් එයාපෝස් කැම්ප් එක ගාවින් හිඟුරක්ගොඩ අහන්න හිඟුරක්ගල රජමහා විහාරයට යන ස්ථානය කෝකද කියලා කොහෙන්ද කියලා. මේ සම්පූර්ණ මේක කපලා තියෙන්නේ කළු ගලින් තමයි මේ වතුර පාර බැහැගෙන යන්න හරි පේසා වලලු හරි මේක සම්පූර්ණ චෛත්‍ය අතර පැත්තෙම පඩි පෙළ තිබිලා තියෙනවා. මේ චෛත්‍ය වැඳ පුදා ගන්න. පඩිපලෙන් බහින්න නැතුව යමුකෝ තවත් කොටියක් තිබ්බ තැනක පඩිපලක් පමණයි තියෙන්නේ. ගඩොලෙන් ඉදි කරපු සියලු දේවල් කඩාන වැටලා තියෙන පල්ලයට ඒව තමයි ඔයාලට මේ කහ පාට දිස් වෙන්නේ. මේ තියෙන තවත් මේ වලට පේනවනේ. පඩියක් ඔය. මේ පඩිය තිබිලා දිනවා මේ දිගටම. අද ඉතින් මේවා ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. සංරක්ෂණය කරනවා කියලත් සංරක්ෂණය කරන්න විශාල මුදලක් මේවට වැය වෙනවා. අනික දැන් ඉන්න කවුරුත් කැමති නැහැනේ. ආම්දුරවරු මේ ගල් ගොඩවල් උඩ කැලේ වනගත වෙලා ඉන්න. මොකද එයාලා හොයන්නේ සැප පහසුව තමයි. පේනවද මෙතන මේ විශාලම මොනවා හරි දෙයක් තිබිලා තියෙනවා. හැමතැනම මේකේ කැනීම් කරලා අරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසන් කරන්නම්. ඔයාලා පොළොන්නරුව ගල් විහාරයේ වගේ වැඳ පුදා ගන්න ආවොත් මේ හිඟුරක්ගල රජමහා විහාරයේ තියෙන ගලටත් ඇවිල්ලා යන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මේක ඉතා පෞරාණික පන්සලක්. හැමතැනම ගල් පඩිපෙළ තිබ්බ බවට සාක්ෂි වුණ තරම් තියෙනවා. මේ තියෙන්නේ තවත් සාක්ෂියක් තමයි තියෙන්නේ. මේ තව අවුරුදු 50 100ක් යනකොට මේවා නැත්තරම නැති වෙලා යනවා.
එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. අභිමානයේ YouTube channel එක හැමෝම subscribe කරන්න. වීඩියෝ බලලා හැමෝම share කරන්න. වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. ඔයාලට දකින්න නොලැබිච්ච වීඩියෝ මේ වීඩියෝත් බලන හැටියට හැමෝටම කියමින් වීඩියෝ එක අවසන් කරන්න. මේක පොඩි එකක් නෙමෙයි පේනවද? කළුගල් කඩලා තියෙනවා. මෙතනම තිබිලා තියෙනවා තේරම කළුගල් කඩලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. මේ තියෙන්නේ පේසාවල්ලු කප්පු. පේනවද? ඔයාලට පූර්ණ මේ මුළු ගලේම කට කපලා තියෙන්නේ. මේ විදියට මොකටද කැපුවද කියන්න තාම කවුරුත් දන්නේ නැහැ. හැමතැනම තියෙන්නේ කපපු කට්ට. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා මේ පැත්තෙනුත් තියෙනවා පඩි පෙළ. ඔයාලට පේනවද මේ? මට හිතෙන්නේ මේ චෛත්‍යය ඇතුළු වෙන්න තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ගොඩක් දේවල් යන්තම් හරි දැක ගන්න පුළුවන් මේ පඩි පෙළ තියෙනවා. මේ ගලේ ගොඩක් දේවල් හොයන්න අමාරුයි. දැන් විනාශ වෙලා ගල දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇතුල් වීමක් පිටවීමක් හොයන්න හරි අමාරුයි. හැම තැනටම පඩිපෙළ තියෙනවා. හැබැයි මේවා මිනිස්සු විසින් විනාශ කරලා තමයි තියෙන්නේ. කල්ලෙන් තියෙනවද කියලා හොයන්න බෑ. හැබැයි මොනවා වුණත් මේ හැම තැනම තිබිලා තියෙන්නේ කුටි තමයි තිබිලා තියෙන්නේ.
මේ ගලෙන් දැන් මට තේරෙනවා මේ ගලේ උඩ කට්ට වගේ කපලා තියෙන්නේ මේ ගලට වැටෙන වර්ෂාව. පල්ලෙහාට වේගයෙන් ගලන එක අඩු කරන්න තමයි. මෙන්න මේ කට්ට කපලා තියෙන්නේ. මේ සෑහෙන කට්ට ප්‍රමාණයක් කපලා තියෙනවා. ඔය එදා මේ වගේ තාක්ෂණයක් භාවිතා කරලා මේ වගේ ගලක් Tamanට ඕන විදියට හසුරවාගෙන ලස්සන ඉදිකිරීමක් ඉදි කරලා තියෙනවා. ගලට වැටෙන වතුර පාර මේ ගලට වැටෙන වතුර පාර මෙන්න මේ විදියට තමයි කට්ට කපලා පල්ලෙහාට අරන් තියෙන්නේ. අඩු කරගන්න වේගය. මේ චෛත්‍ය හැමතැනම චෛත්‍ය මුදුනට තියෙනවා ගලේ. ඊට පස්සේ හැමතැනම කුටි තමයි තියෙන්නේ. එතකොට මේකේ මහා සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉඳලා තියෙනවා. හේතු තමයි මේ පේන්නේද මේ හරියට වැඩ හිටියා කියන සාක්ෂි තමයි මේ වතුර පාර පල්ලෙහාට නැත්තම් කුටියට එන එක නවත්තන්න තමයි මේ එක එක විදියට කැපුම් දාලා තියෙන්නේ. අක්කර මම හිතන්නේ ගලම ඇති අක්කර 5-6කට වැඩි විශාලයි මේ ගල. මේ ගලේ පාමුල ගල්ලෙන් තියනවද කියන්න දන්නේ නැහැ. මොකද දැන් මිනිස්සු තමයි මේ පාමුල ජීවත් වෙන්නේ. කියන්න බෑ තියෙන්නත් ඇති. දැන් නම් කළු ගල් කඩලා මිනිස්සු තමයි ගොඩක් ජීවත් වෙන්නේ. මෙතන කුටියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ අපි පසු කාලීනව අපේ හාමුදුරුවරු මෙතන කුටි හදාගෙන තියෙනවා සිමෙන්තියෙන්. ඒවත් දැන් විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ හැමතැනම නිදහන් ගත්තේම තමයි තියෙන්නේ මේ පේනවා. කෝවල් ඔයාලට මම කිව්වනේ මේ හැමතැනම කුටි තිබිලා තියෙන කියලා පේනවද මේ? මෙතනත් මේ තියෙන චෛත්‍යයට යන්න හතර පැත්තෙම පඩිපෙළ තිබිලා තියෙනවා.